පුතා තමා අද මේ නැති වෙලා ඉන්නේ. පුතා අල්ලපු ගෙදරට ගිහින් තියෙනවා සෙල්ලම් කරන්න ළමයි එක්ක. ඒ වෙලාවේ මේ මිදුලි සෙල්ලම් කරගෙන ඉඳලා තියෙන ළමයි කීප දෙනෙක්. එහි ගෙදර හිටපු මේ හරකත් එක්ක මගේ පුතා ලණු අල්ලගෙන සෙල්ලම් කරලා තියෙනවා අක්කගේ පුතා. ඒ වෙලාවේ අර ළමයි පිටිස වැඩි නිසා හරක කුලප්පු වෙලා අපේ පුතා ලණු අල්ලගෙන ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ හරක කුලප්පු වීම නිසා බෙල්ලේ පැටලිලා ලණුව බොරළු පාර දිග මීටර 900ක් විතර දුරට ඇදගෙන ගිහින් තියෙනවා හරකා. දරුවගේ මොළයට දැඩි ලෙස හානි සිදු වෙලා තියෙන බව තමයි වෛද්‍යවරු පැවසුවේ. පෙරේද හවස ඒ අවස්ථාවේ හැකියක්මනේ අනුරාධපුර රෝහල වෙත අපේ දරුවව රැගෙන ගියා. ඒ වෙලාවේ යනකොටත් මගේ දරුවට සිහිය තිබුණේ නැහැ. වෛද්‍යවරු ඉක්මනින් ප්‍රතිකාර කරලා දැඩි සත්කාරකයකට දැම්මා දරුවට හොඳටම අමාරුයි කියලා. ඒ අවස්ථාවේ දරුවාගේ මොලේ බේර ගන්න බැරි තරම් සෛල විනාශ වෙලා කියන එක තමයි වෛද්‍යවරු අපිට දැනුම් දුන්නේ. ඊයේ දිනේ හවස 3 විතර වෙනකොට අපිට අනුරාධපුර සීසන රෝහලෙන් දැනුම් දුන්නා දරුවා මිය ගියා කියලා. අපිට මේ මොහොත ඇත්තටම දරා ගන්න හරිම අමාරුයි.